25ක මුදලක් වගේ යනවා. ඒ කියන්නේ ලක්ෂ 25ක් දෙන්න ඕනේ ඒජන්සියට. ඒජන්සියට ලක්ෂ 25ක් දෙන්න ඕනේ. ඒ කියන්නේ 280න් 120ක් කපනවා. ඒ කියන්නේ අපේ 250 ඔක්කොම කපලා කරලා මාන 250ක් වගේ අතර මුදලක් ගන්න පුළුවන්. කියනවනම් මේවා කියන්නේ බය කරන්න නෙමෙයි. එනවනම් මේ දේවල් දැනගෙන කොරියාවට එන්න තියෙනවා. නමුත් නැව් කම්පැනි එකකින් මොනවා හරි දෙයක් වෙලා හදිස්සියකට යා අතුරු ආබාධයක් ආවොත් එහෙම එයා කෙලින්ම ලංකාවට යවනවා. ඒ කියන්නේ දැන් මේ වගේ සංජේදානෙව නැද්ද? නෑ ඒ මුකුත් නෑ. ඒක ආම්බරේට 4-5 දෙනා දාලා 4-5 දෙනාගෙන් 6ක් දානවා. 6ක් දාලා ඇත්තටම ගෙවල් වල වියදම් වල දාලා බැංකු ලෝනුත් ගෙවලා බලනකොට මේ නිකන් අතින් කාලා අරන් බලන සීන් එකක් වෙන්නේ මේක. දැනුවත් මම එනකොට එයා පැද්දේ පරණ ජිප් එකක්. අර 31 ශ්‍රී ජිප් එකක්. දැන් පදින්නේ ලෑන්ඩ් ක්‍රූසර් එකක්. මේ ලංකාවේ මිනිස්සු කියන්න ලැජ්ජයි. කෙලින්ම කියනවා ජොබ් එකක් වල දෙන්නම් වීසා එක ගාලා දෙන්නම් මාන 400ක් මාන 350ක් අතර ඉල්ලනවා. ආයිබෝන් සියලුම දෙනාට ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා මගේ සමන මචං YouTube channel එකට. ඔන්න ඉතින් අද පුංචි වීඩියෝ එකක් අරන් ආවේ අද වර්තමානයේදී කොරියාවේ තියෙන තත්ත්වයත් එක්ක මේ එක වර්ග වලට එක වර්ගයේ වීසා වල අයට සිදු වෙලා තියෙන දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකට මම මුලින්ම තෝරගත්තේ අපිත් එක්ක ඉන්න අපේ හිතවත් මල්ලි කෙනෙක්. ඉතින් මේ වීසා එක ගැන කියනවා නම් වර්තමානයේදී ලංකාවෙන් බොහෝ පිරිස් මේ වීසා එකට අවිල්ලා තියෙනවා. ඒ වගේම සමහරක් විට තව එන්න ඉන්නත් ඇති. ඒ වගේම බොහෝ පිරිස් ආවා මේ වීසා එකට. ඒ වීසා එක තමයි අපි කෙටියෙන්ම කිව්වොත් E73 කියන වීසා එක. මේ E73 කියන වීසා එක ප්‍රධාන වශයෙන්ම ගෙන්නුවේ දකුණු කොරියාවට නැව් සම්බන්ධයෙන් තියෙන කර්මාන්ත ශාලාවලට. ඒ කර්මාන්ත ශාලාවලත් මේ නැව් වල තියෙන වැල්ඩින් කරන දේවල්, ඊට පස්සේ ෆැබ්‍රිකේටින් සහ ග්‍රයින්ඩින් සහ පේන්ටින් වගේ නේ වල්ලි. ග්‍රයින්ඩින් ආවේනේ. ඒ වගේ දේවල් වලට තමයි ගෙන්නුවේ. ඉතින් E73 කියන්නේ අපේ ওই E9 වීසා එක වගේ දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් වීසා එකක්. ඒ කියන්නේ යම්කිසි හැකියාවක් තියෙන, ස්කිල් එකක් තියෙන සේවකයන් තමයි දකුණු කොරියාවට ගෙන්නුවේ. ඉතින් අද දකුණු කොරියාවේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක ගොඩක් නැව් කර්මාන්ත ශාලාවලට වැඩ නැති තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැඩ නැති තත්ත්වයත් එක්ක මේ E73 වීසා එකෙන් ආපු ගොඩක් අපේ ශ්‍රී ලාංකික සහෘදයන් විවිධ ගැටලු වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන දේ සහ ඉතින් මේ වීසා එකෙන් ආපු අයට අද අත් වෙලා තියෙන ඉරණම සහ මේ වගේ වීසා එකකින් ඇවිල්ලා මොන ආකාරයෙන්ද වැඩ කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳ අරන්ගෙන වීඩියෝ එකක් තමයි අද අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් රැඳී සිටින්න කියලා සියලු දෙනාගෙන් ආරාධනා කරලා සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක අරන් එන්නේ කොරියාවට එන්න ඉන්න අය මේගේ මානසික තත්ත්වය දුර්වල කරන්නවක්වත් ඔවුන්ට කොරියාවට එන්න එපා කියන්නවක් නෙමෙයි. කොරියාවට එනවනම් E73 එකෙන් දැනගෙන එන්න කියන එක තමයි මේ අරගෙන එන්නේ මේ වීඩියෝ එක. ඉතින් මේ වැදගත් වීඩියෝ එක අවසානයකට රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අපි යන් මේ අපේ මේ කතාවේ නායකයෙක් එක්ක. ඉතින් මල්ලි මේවා ලංකාවේ කොහෙද? ලංකාවේ වරකපොළ. වරකපොළ මොන කාලය වගේද කොරියාවට ආවේ? මං ආවේ 2023 දෙසැම්බර් 8 වෙනිදා. 8 වෙනිදා වගේනේ. එතකොට මේ ආවේ මොනවද ග්‍රයින්ඩින් වලද? නෑ මං ආවේ වෙල්ඩින්. වෙල්ඩින් වලටනේ. එතකොට මල්ලි දැන් කොරියාවට එනකොට දැන් E9 වලින් එන්නේ සාමාන්‍යයෙන් එක්සෑම් එකක් කළානේ. ඔයගොල්ලන්ට එහෙම මුකුත් එක්සෑම් එකක් තිබ්බේ නෑනේ. අපිට එක්සෑම් එකක් නෑ. අපේ මෙහෙමයි අපි ලංකාවේ ඉන්නවා මේ අපේ සර්ටිෆිකේට් එකක් නිකුත් කරන්න තියෙනවා. ඒක ලෝකෙටම ලකින හැමදේම පිළිගත්ත සර්ටිෆිකේට් එකක්. ඒක නිකුත් කරන්නේ ලංකාවේ දෙන්නයි. ඔව් එයාලා අපිට දැන් එයාලා නිකුත් කරන සර්ටිෆිකේට් එක අපි ඉදිරිපත් කරාට පස්සේ අපි මේ ස්කිල් ටෙස්ට් එකක් ගහලා ඒ ටෙස්ට් එකෙන් පාස් වුණාට පස්සේ අපිව ග්‍රේඩ් කරනවා. A+, A B ඔහොම කියලා ග්‍රේඩ් කරනවා. ඊට පස්සේ ඒ ග්‍රේඩ් කරාට පස්සේ තමයි අපිව දානවා කොරියන් ටෙස්ට් එකකට. ඒ කියන්නේ අපි දැන් මං ආවේ හයි හොන්ඩා. හයි හොන්ඩා එකෙන් එනවා නියෝජිතයෝ හෙට. එහි ඇවිල්ලා ඒ කොරියන් නියෝජිතයෝ එන්නේ. ඔව් කොරියන් නියෝජිතයෝ එනවා. ඒ ඇවිල්ලා එයාලා අපි ගහන වෙල්ඩින් එක එයාලා ටයිමින් එකක් අපිට දෙනවා. ඒ ටයිමින් එකට එයාලා ගහන ඒ ක්වොලිෆිකේෂන් වලට ඒ ටිකට තියෙන්න ඕනේ. අයාලා බලන දේවල් තියෙනවානේ. ඒ ටිකට ඒක පාස් නම් එයාලා අපිව ග්‍රේඩ් කරගන්නවා එතනින්. මෙයාට තියෙන්න ඕනේ මේක මෙයා මෙතනින් එතනින්ම තමයි යාත් කරන්නේ වෙල්ඩින්ද කරන්න ඕනේ ග්‍රයින්ඩින්ද කරනවා ෆැබ්‍රිකේට් කරන්න ඕනේ කියලා එයා එතනින් සිලෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ ඒක අපි කියමු දැන් ග්‍රයින්ඩින් සම්බන්ධයෙන් වෙල්ඩින් සම්බන්ධයෙන් ඉන්න එක්කෙනෙක් වුණාද ග්‍රයින්ඩින් වලට වැටෙන්න පුළුවන්. ඔව් ඒක මෙහෙමයි. මේ වෙලාවේ අනුව එයාගේ තියෙන දක්ෂතාවය මත තමයි මේ දේ වෙන්නේ. ඒ කියන්නේ එතන ස්කිල් ටෙස්ට් එකක් තියෙනවානේ. ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. ඒකෙත් තෝර ගැනීම වෙනවා මෙහෙම A+ තියෙන කට්ටිය ඉස්සරවම කොරියාවට එනවා. ඊට පස්සේ A තියෙන කට්ටිය ඊළඟට එනවා. ඊට පස්සේ B ඔහොම එන්නේ. එතකොට මේ ඔයාවේ මොන කැටගරියද? මං ආවේ A+ කැටගරිය. එතකොට මල්ලි ඔයා ලංකාවේ ඉන්නකොට ඒ කියන්නේ රැකියාවක් කළාද? ඔව් මම රැකියාවක් කළා. කොහෙද රැකියාව කළේ?
රැකියාව කරේ කියන්නේ මම තව මගේ යාළුවෙක්ගේ මගේ වැඩ ටිකක් මම කරගෙන ඉන්න ගමන් තමයි ඔය කෝස් එකට මේ ඇප්ලයි කරලා එතන හැබැයි ඉතින් අපි හිතනවට වැඩිය ලොකු වියදමක් යනවා ඉතින්. අපි ඒ කාලේ කරේ ප්ලේට් එකක් තියෙන පොඩි මිලි 12 ප්ලේට් එකක්. ඒක එක වෙල්ඩින් එකකට රුපියල් 6500ක් යනවා. ඒ ගාන මිල වියදම් කරලා අපි ඉතින් අතහුරු වෙනකම් කරලා තමයි. එතකොට කොරියන් ටෙස්ට් එකක් තියෙනවා කෝත් එතන රුපියල් 10000 20000 කොහොම දෙන්න වෙනවා. ඊට පස්සේ අවසානයේ ඒජන්ස් වලින් තියෙනවනේ එක එක ඒ කියන්නේ මේක රජයේ සම්බන්ධ රජය හරහා දෙන්නේ නැත්නම් වෙනම පෞද්ගලික ඒජන්සි හරහා එහෙම තියෙනවා පෞද්ගලික ඒජන්සි හරහා නමුත් කොන්ටටි ඇවිල්ලා තියෙනවා රජයට රජයට එන්නේ නේ රජයට එන්නේ රජයට ආවට පස්සේ ලංකාවේ තියෙනවා ඒජන්සි තුනක් හරිද ඒජන්සි තුනක් එකක් තියෙනවා ගම්පහ එකක් තියෙනවා ජායල අනිත් එක තියෙනවා රාජගිරි ඒක රජයට අයිති නෙමෙයි ඒක පෞද්ගලිකයෝ එයාලගේ තමයි එයාලට තමයි කොන්ටටි දෙන්නේ එයාට තමයි කෝටා එක එන්නේ මේ නැව් කම්පැනි වලින් හරි එයාලා සම්බන්ධ වෙලා තමයි ඔය හැම දෙයක්ම වෙන්නේ හරි එතකොට මල්ලි දැන් මේ මුලින්ම ඔයගොල්ලෝ එනකොට ඕගොල්ලන්ගේ යම්කිසි මුදලක් අය කරනවද කොරියාවට එන්න? දැන් අපේ E9 වගේ නම් ආවට පස්සේ අනිවාර්යයෙන්ම අපිට රජයෙන් ලෝන් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට කොරියාවට එන්න තියෙන ගන්න පඩියට සාපේක්ෂව විශාල මුදලක් අය කරන්නේ නැහැ සාමාන්‍ය E9 සේවකයෙක් කෙනෙකුට. ඉතින් අපි දන්නේ E73 එකෙන් එන සේවකයන්ට කොච්චර මුදලක් ගෙවන්න ඕනද කියලා පෞද්ගලික ආයතන වලට. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අහලා දෙනවා. මොන වගේ මේමයි දැන් යාලා අපි ටෙස්ට් එක පාස් වුණාට පස්සේ කොරියන් කට්ටිය ඇවිල්ලා පාස් කරගත්තා කියන්නකො. ඊට පස්සේ අපිට ලක්ෂ 25ක මුදලක් වගේ යනවා. ඒ කියන්නේ ලක්ෂ 25ක් දෙන්න ඕනේ ඒජන්සියට. ඒජන්සියට ලක්ෂ 25ක් දෙන්න ඕනේ. ඒක එක එක්කෙනාට වෙනස් වුණා. ලක්ෂ 25 23 තමයි මම ආවේ ලක්ෂ 25ට. දැන් සමහරකට මම යාළුවෙක් කිව්වා එයා එනකොට දැන් ලක්ෂ 30ක් විතර දෙන්න ඕනේ. ඔව් තමට දැන් කොහොම වෙලා තියෙනවද කියන එක දන්නේ නැහැ. මං කියේ දැන් අවුරුද්දකට කලින් වාතාවරණය. හරිද? එතකොට මම ආවේ ලක්ෂ 25ට ලක්ෂ 2කමාරක් අතින් දීලා ඉතින් ඒක ඔක්කොම බැංකු ලෝන්. ඒ කියන්නේ BOC එකෙන් අපිට ලෝන් එක පාස් කරනවා. ඉතින් එතන පොඩි ඉතින් අසාධාරණකම් ගොඩක් වෙනවා. ඒක ලෝන් එක පාස් වෙනකොට මේමයි අපිට දැන් ලක්ෂ 25ක් හිතන්නකෝ ලක්ෂ 25 නෙවෙයි ලක්ෂ 23ක් අපිට ලෝන් එක පාස් කරපුවාම අපි අතර ලෝන් එක කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. අතට හම්බෙන්නේ නැහැ කිසිම නෑ. කෙලින් මේක ඒජන්සියට යන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ගන්න ලක්ෂ 25 ලෝන් එක කෙලින් මේනේ ඒජන්සියට. හරි. ඒ ඔක්කොම එතනින් ඒ ඔක්කොම බැලන්ස් වෙලා අවසානයේ මෙයාලා අපිට ඇග්‍රීමන්ට් එකක් ගහනවා ඔයාලට මෙච්චරයි බේසික් එක මාන් 280යි කියලා. මාන් 280ක් වගේ පඩියක් ගන්න පුළුවන් කියලා. හරිද? ඒකෙන් එයාලා කියනවා කැම බීම නවාතැන් වලට 120ක් අය කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දැන් අපේ ඇග්‍රීමන්ට් එක සයින් කරන්නේ මේ දවස්වල අපි කියමු සාමාන්‍යයෙන් දර වශයෙන් 210යි කියලා. ඕගොල්ලන්ගේ 280යි බේසික් එක. ඔව් 280ට තමයි අපිට සයින් කරන්නේ. ඔව්. ඒතර OT නැතුව 8-5. ඒක තමයි සම්පූර්ණ පඩිය කියලා කියන්නේ. සම්පූර්ණ පඩිය. හරිද? එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ එතනින් එහාට අපිට ඕටි කරලා මොන හරි දෙයක් කරගන්න පුළුවන් කියලා මට්ටමක් එයාලා අපිට ඔළුවට දැම්මට අපිට මේකට ආපුවම තමයි ඉතින් අපි දන්නේ මාන් 203යි කියලා පඩිය. මානන් 203යි පඩිය. ඒ කියන්නේ බේසික් එක 203යි. 203ට අමතරව ඔයගොල්ලන්ට OT හම්බ වෙනවද? අමතරව OT හම්බ වෙනවා. ඒ OT ෙන් තමයි සාමාන්‍යයෙන් අපිට 245 260 280 වගේ පඩියකට යන්න පුළුවන්. ඒ යන පඩිය මෙහෙමයි වෙන්නේ. ඒ අපේ සම්පූර්ණ පඩිය අපිට 280ක් වැටුණට එයාලා එතනින් එහාට අපේ පඩිය 120ක් කපලා තමයි අපිට ওই ගාන අතට එන්නේ. ඒ කියන්නේ 280න් 120ක් කපනවා. ඒ කියන්නේ අපේ පඩිය සාමාන්‍ය මාන් 350ක් විතර හිතන්නකෝ. ඔව් මාන් 350යි කියමුකෝ. ඔව් 350යි. කොහොම වුණත් අපිට පෙග්මානමකට වගේ ලඟ වෙන්න කොටසක් එයාලා කපනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පඩියෙන් පෙග්මානමක් ඒක මොනවාටද කපන්නේ? දැන් අපේ දැන් මගේ මල්ලි සාමාන්‍ය පඩියෙන් කපනවා මානන් 35ක් විතර කුක්මින් එකට. ඊට පස්සේ මෙඩිකල් කාඩ් වලට ඊට පස්සේ ඉන්ෂුරන්ස් වලට ඒ වගේ දේවල් වලට කපනවා. අපේ ඉන්ෂුරන්ස් කුක්මින් නම් ඒ ටිකට ඔක්කොම මාන් 35ක් වලගේ වගේ සාමාන්‍ය සේම් මාන් 45ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ කුක්මින් ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙන මෙඩිකල් එකට ඊට පස්සේ මේ සේගම් වලට ඔයගොල්ලන්ට කපනවා මේ මාන 35ක වගේ මුදලක් 35 45ක විතරයි මුදලක් කැපෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඉතිරි මාන හිතන්නකෝ අපි මාන 45 කියන්නේ ඉතිරි මාන 55ම වැටෙන්නේ අනිත් වලක දන්නේ අපි සල්ලි වලට මොකද වෙන්නේ කියලා. ඔය ඇත්තටම ඒ කියන්නේ කපන සමහරක් ඒ කියන්නේ ඔයගොල්ලන් නවාතැන් වලටද කෑම වලටද මොනවාටද කියලා ඔයගොල්ලෝ දන්නේ හරියට මේක. දන්නේ අපි ඒක පේ ෂීට් එකක් හම්බ වෙනවද? පේ ෂීට් එකක් හම්බ වෙනවා. පේ ෂීට් එක හම්බුනාට ඒකේ හරි හමන් සඳහන් වීමක් නැහැ. ඒ අනිත් එක හයි හොන්ඩා එකෙන් අපිට පේ ෂීට් එකක් දුන්නත් ඒ පේ ෂීට් එක අතට හම්බෙන පේ ෂීට් එකක් නෙමෙයි. ඇප් එකක් මාර්ගෙන් හම්බෙන පේ ෂීට් එකක්. ඔව් ඇප් එකේ හරි තියෙනවා පේ ෂීට් එක. ඒක තිබ්බට ඒකේ කවදාත් ස්ක්‍රීන්ෂොට් එකක් මොකුත් අපිට ගහ ගන්න බෑ. එහෙමද? ඔව් එහෙම තියෙනවා. ඒ විදිහට හදලා තියෙන්නේ ඇප් එකනේ. ඉතින් යාළුවනේ ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් මේ කොරියාවට E73 වීසා එකෙන් ඇවිල්ලා මානන් 280ක මුදලක පඩියකට සයින් කළත් ඒකෙන් 120ක් විතර කපනවා. එතකොට කැපිල ඔක්කොම කරලා එනවා අන්තිම 203ක් වගේ ගාණක් තමයි එන්නේ. ඉතින් මානන් 203ක් කියන්නේ ලංකාවෙන් ලක්ෂ 25ක් ගෙවලා. ඉතින් ලක්ෂ 25ට අමතරව මලි තවත් ගොඩක් වියදම් තියෙනවන්නේ. ඔව් දැන් මෙහෙමයි. ඇත්තම කතන්දරේ දැන් ලක්ෂ එන්න විතරක් ලක්ෂ 25ක් වුණාට මට එන්නත් ලක්ෂ 35ක් විතර මුදලක් වැය වෙනවා. ඔව් ලක්ෂ 35ක් 40ක් යන කියන්නේ බඩු මුට්ටු ගන්න ඕනේ. එනකොටනේ. ඔව් සරලව
ගත්තොත් එහෙම දැන් අතන අපිට ඔක්කොම බේසික් එක මාන් 200යි 210 200යි කියන්නකෝ. ඔව්. ඒතකොට සම්පූර්ණ මුළු පඩිය අපිට ගන්න පුළුවන් ඉන්නේ මාන් 250ක් විතර වගේ මුදලක් තමයි අතට. ඔක්කොම මාන 250. ඔක්කොම කපලා කරලා මාන් 250ක් වගේ අතර මුදලක් ගන්න පුළුවන්. නමුත් ඒත් ඕටියක් හම්බුනොත් විතරයි. ඕටි හම්බුනොත් විතරයි. ඕටි හම්බුනේ නැත්තම් ඕටි හම්බුනේ නැත්තම් කෙලින්ම මාන් 190යි 180යි. ඒ වාක්‍යන්නේ මල්ලි මම 2009 10 ඉන්නකොට සාමාන්‍යයෙන් ගත්ත 240ක් විතර. අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට වැඩ කරන්න දැම්මම එක දිගට අපි වැඩ. හරිද? ඒක කියන තරම් මේ සුන්දර ලෝකයක් නෑ ඉතින්. ඔව් අනිත් එක යාළුවනේ E73 එන්නේ ටිකක් නැව් කම්පැනි වලනේ. හෙවි. හෙවි වර්කර්ස්ලා එන්නේ. ඉතින් එන්නේ එකම දේ තමයි මේ කොරියාවට එන්න පුළුවන් මේ E73 කියන වීසා එකකින්. ඉතින් ආවට තියෙන වැඩ ගොඩක් අමාරු නැව් කම්පැනි වල වැඩ කියන්නේ ඉතින් කියන්න දෙයක් නැහැ නේ. තව මෙහෙම දෙයක් වාට කියන්න තියෙනවා මට. දැන් අපේ යාළුවෝ ගොඩකට ඊට පස්සේ දැන් කෝටා එක නැති වුණාට පස්සේ දැන් අපි මෙයාලා එළියට දාන්න අපිට අනික මෙයාලා කියනවා අවුරුදු 60 වෙනකන් ඒජන්සි වලින් කියනවා අවුරුදු 60 වෙනකන් ඔයාලට ඉන්න පුළුවන් ඔය වීසා එකේ අවුරුද්දෙන් අවුරුද්දට ඔක අලුත් කරනවා මෙහෙමයි කියලා කියනවා. ඒ ලංකාවෙන් කියන දේවල්. ඒ වුණාට අපි මේ කොරියාවට ඇවිල්ලා වැඩ කරනකොට අවුරුද්දකින් පස්සේ යාලා සමහර විට වීසා එක අලුත් කරන්න පුළුවන් නැත්නම් නැති වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට අවුරුද්දකින් අලුත් කරපු නැති ළමයින්ට වෙන්නේ D10 කියලා වීසා එකක් ගහලා එළියට දානවා. ඒ කියන්නේ යනවා දැන් මේගොල්ලන්ගේ අවුරුද්දකනේ සයින් කරන්නේ. සයින් කළාට පස්සේ සමහරක් වෙලාවට ඇග්‍රීමන්ට් එක දීර්ඝ කරනවා නැද්ද කියලා තීරණය කරන්නේ නැව් කම්පැනි එක. ඉතින් හදිස්සියේ දීර්ඝ කළ එකත් එක්ක කෝට එකත් එක්ක හදිස්සියේ ඒක දීර්ඝ කළේ නැත්නම් මේගොල්ලන්ට ගහනවා අපේ E73 එන සහෝදරවරුන්ට ගහනවා D10 කියලා වීසා එකක්. ඒ D10 කියන වීසා එක ගහන්නේ මාස 6කට. ඒ මාස 6ක් ඇතුළත ඒගොල්ලෝ ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඒ D10 කියන වීසා එකෙන් කිසිම රැකියාවක් කරන්න බෑ. ඒ කියන්නේ රැකියාවක් හොයාගන්න විතරයි. රැකියාවක් හොයාගන්න විතරයි දෙන්නේ. ඉතින් ඒ D10 කියන වීසා එකෙන් අපි මොකක් හරි කර්මාන්තශාලාවක හරි අරබයිට් එකක් කරලා හරි සල්ලි වැටුණා කියලා. එතකොට කෙලින් මේ වීසා එක නැති වෙලා යනවා. අපි මාස 6ක් යනකම්ම ජොබ් එකක් හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් ආයෙමත් මාස 6කට ගහනවා. ඊට පස්සේ මේ මාස 6ත් ගැව්වට පස්සේ මුළු කාලය අවුරුද්දයි D10 කියන වීසා එකේ. ඒක ඇතුලේ ජොබ් කරන්න බෑ. ඉතින් ජොබ් එකක් කරන්න නැතුව ගෙවල් වල ණයතුරුස් වෙලා දකුණු කොරියාවට ඇවිල්ලා සමහර මිනිස්සු ගෙවල් ඉඩම් උගස් තියලා රත්තරන් බඩු උගස් තියලා තියෙනවා. බැංකු ලෝන් දාලා තියෙනවා. දරු කන්න බලාගෙන ඉන්නවා දරුවන්ගේ අධ්‍යාපන වලට ගෙවල් වල වියදම් ඒවා ඉතින් කරන්න මේ කොරියාවේ නිකන් ඉඳලා මේ කරන්න බෑනේ. ඉතින් ජොබ් එකකුත් කරන්න බැරුව බොහොම ඒ D10 කියන වීසා එකට ජොබ් කරන්න බෑ. ඉතින් ජොබ් කරන්න බැරුව කොහොමද මේ කොරියාවේ ජොබ් එකක් නැතුව ඉන්නේ? ඊටත් වඩා ලංකාවේ තියෙන ණයතුරුස් එක්ක මේක බොහොම භයානක තත්ත්වයක් ඇත්ත වශයෙන්ම කියනවනම් මේවා කියන්නේ බය කරන්න නෙමෙයි. එනවනම් මේ දේවල් දැනගෙන කොරියාවට එන්න. මේවා තමයි කොරියාවේ තියෙන අඳුරු පැතිකඩවල්. ඉතින් මේ දේවල් ඉතින් ලෝකෙ සමහරක් ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ කොරියාවේ ඉන්න මිනිස්සු වශයෙන් මේවා පිළිබඳ දැනුවත් කරන්න ඕනේ. ඉතින් යම්කිසි දැනීමක් ඇතුව කොරියාවට આવොත් මෙන්න මේ වගේ අවස්ථාවකට උනත් මුහුණ දෙන්න වෙනවා කියලා අන්න ඕගලන්ට අවුලක් නැහැ. නැත්තම් මේක සුන්දර ලෝකයක් නෙමෙයි. ඇවිල්ලා නැව් කම්පැනි වල වැඩ කරනවා කියන්නේ අනතුරු බොහොමයක් තියෙනවා නේ මල්ලි. අනතුරු තියෙනවා. ඉතින් බොහොම පරිස්සමෙන් කරන වැඩ කටයුතු කරන්න ඕනේ. තියෙනවා. දැන් ඔයාලගේ E9 එකට තියෙනවා මෙඩිකල් එක. ඔව්. මෙඩිකල් එක තියෙන මොන හරි දෙයක් වුණොත් එහෙම ඔයාලගේ ආපහු මෙඩිකල් වීසා එකක් හරි ඉෂුව කරන තත්ත්වයක් තියෙනවා. ඔව්. නමුත් නැව් කම්පැනි එකකින් මොනවා හරි දෙයක් වෙලා හදිස්සියකට යා අතුරු ආබාධයක් ආවොත් එහෙම එයා කෙලින්ම ලංකාවට යවනවා. ඒ කියන්නේ දැන් මේ වගේ සංජේදානෙව නැද්ද? නෑ ඒ මුකුත් නෑ. ඒක නෑ. හරිද? ඒට අමතරව දැන් ඔය වීසා එක තියෙනවනේ මේ වීසා එක තියෙනවා සාමාන්‍ය ඔය D10 වීසා එක. මාස 6ක් ඇතුළත ඉවරුණාට පස්සේ අපි ආයේ මාස 6කට ඉල්ලුම් කරනවා කියන්නේ ඒ ඉල්ලුම් කරන එකත් ලේසි නෑ. හේතුව මොකුත් නෙමෙයි අපි එතන ජොබ් අපි වටේ ගිහලා ජොබ් හොයලා තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. යාළුවට අපි ඉදිරිපත් කරන්න ඕනේ. අපි මෙයාලා ජොබ් කරන්න මේ හොයලා තියෙනවා. මෙහෙමයි අපිට මේක හම්බුන්නේ නෑ ජොබ් එකක්. ඒතකොට තමයි ඉතුරු මාස 6ක් අපිට හම්බෙන්නේ. නැත්තම් නිකන් වීසා නැතුව පුල් කොප් වෙලා යනවා. හරි. ඉතින් මේ දැන් එතකොට මල්ලි අපිට මේ දැන් කොහෙවත් අරබයිට් එකක් කරලා මොකුත් කරලා මේ මාස 6 ඇතුළත අපේ මේ වීසා එකට සල්ලි මේ මොකද ඒ බැංක් account එකකට සල්ලි දාගන්න බෑ. ඔව්. ඉතින් මේ සමහරක් මගේ යාළුවෝ කතා කරලා තිනවා නැව් කම්පැනිට ඇවිල්ලා E73 ඇවිල්ලා ඊට පස්සේ දැන් ජොබ් එකක් නැතුව සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මොකද නැව් කර්මාන්තශාලාව නෙමෙයි දකුණු කොරියාවේ මේ දිනවල කිසිම ගොඩක් කර්මාන්ත ශාලාවල වැඩ නැහැ. සමහරක් ඒවා සතියේ දවස් 5 8 කරගන්නවක්වත් මේ වැඩ නැහැ. ඒ කියන්නේ මේ ආර්ථික අර්බුදයයි දේශපාලන අර්බුදයයි එකට එකතු වෙලා කොරියාවේ දැන් යම්කිසි ආර්ථික පසුබෑමක් තියෙනවා. ඉතින් 8 වෙනි මාසෙ පස්සේ මේක හරියනවා කියනවා. අපි බලාගෙන ඉමු 8 වෙනි මාසෙන් පස්සේ හරියයිද කියලා. ඉතින් මල්ලි ඔයත් කොරියාවට එන ලොකු ගාණක් ණය වුණානේ. කොච්චර ප්‍රමාණයක් ණය වුණා ආවද? මට ඔක්කොම ලක්ෂ 35ක් 40කට කිට්ටු වෙන්න මම ණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ දේවල් සමහරකට මම වාහන ෆිනෑන්ස් දාලා
ණයට අරගෙන ඒ දේවල් ගෙවල් කරලා මේවා ඕනේ ඒ කරවන මන ඊට ඔක්කොම බැලන්ස් කරගෙන එහෙම කරගෙන එනවනේ ඔව් අපි එන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව මෙතෙන්ද ඔව් නමුත් ඒ වුණාට ඇවිල්ලා මෙතන තත්ත්ව බලපුවාම අපේ ලංකාවේ මිනිස්සු හැටියට ලංකාවේ ඉඳගෙන කරන වැඩ අපිට ඇත්තටම ලැජ්ජයි ඔව්. මොකද ඇත්තටම යාළුවනේ දෙයක් කියන්න ඕනේ මේ මල්ලි දැන් මේ E73 එකේ ඉඳලා ඒ ඇග්‍රීමන්ට් එක දීර්ඝ කරන්න නැතුව එළියට ඇවිල්ලා දැන් D10 කියන එකෙන් ඉන්නේ දැන් මල්ලි ඔයාලට ජොබ් එකක් හොයාගන්න බැරුව මාස කීයක්ද දැන් ඇවිල්ලා මම මාස දෙසැම්බරේ ඉඳන් කියන්නේ මේ වෙනකොට මාස 4ක් දැන් මාස 4ක් එළියේ ඉන්නේ ජොබ් එකක් හොයාගන්න බැරුව තව මාස 2යි තියෙන්නේ පළවෙනි අර D10 එක ඉවර වෙන්න. ඒ කියන්නේ නැව් කර්මාන්ත ශාලා ආශ්‍රිත රැකියාවක් හොයාගන්න බැරුව ඕගොල්ලෝ වෙන කැටගරි වලට යන්න බෑනේ. කර කියන්න බෑ අපිට මෙහෙ යනවා නම් එක්ක හයි හොන්ඩායි ඩේව් ඒ වල මේ නැත්තම් සැම්සුන් ඒ කියන්නේ නැව් ආශ්‍රිත නිෂ්පාදන වලට විතරයි ඔයාලට යන්න පුළුවන් නේ. නැව්වාස්පේද විතරයි ෂිප් බිල්ඩ් ඉතින් තාමත් මේ සීමිත රැකියා පරාසයක් තමයි තියෙන්නේ. ඉතින් ඇවිල්ලා මල්ලි දැන් ලොකු ප්‍රමාණයක් ණය වෙලා තියෙන්නේ නේ. ලොකු ප්‍රමාණයක් ණය වෙලා තියෙන ඉතින් ඌව ගෙවා ගන්න ඕනේ මම කියන්නේ මොකුත් නෙමෙයි මේකට එනවනම් එතන අර කට්ටිය මමන හීන ලෝකයක් නෑ අනිවාර්යයෙන්. හරිද ඒ වුණාට මේකට එනවනම් මම කියන්නේ E73 එන්න එපා කියලා ඔව්. හරිද මට එහෙම කියන්න අයිතියකුත් ඔව්. නෑ ඒ වුණාට ඇත්තටම කියනවා නම් අපිට නොදම්බු පැත්තෙන් කිසිම ලීගලි පැත්තක් නෑ ඒක ඔයගොල්ලෝ නොදම්බුව සම්බන්ධ වෙන්නේ නැහැ නේ. නොදම්බු සම්බන්ධයක් නෑ අපිට හරිද නොදම්බු සම්බන්ධයක් නෑ කිසි දෙයක් නෑ හදිස්සියම හරි දෙයක් වුණොත් ඒවා තමන් බලා ගන්න ඕනේ තමන් ඉදිරියපත් වෙන්න ඕනේ හැම දෙයකටම තමන් තනියෙන් මූණ දෙන්න ඕනේ ඒ සම්බන්ධව ගත්තොත් එimhe E9 කරලා මේ එක්සෑම් කරලා එක තමයි හොඳම දේ මොකද අපිට භාෂාවක් බලන්නේ නැහැ නේ මෙහෙට එනකොට භාෂාව බලන්නේ නැහැ නේ. භාෂාව බලන්නේ නැහැ එතකොට අපි මෙහෙට ඇවිල්ලා භාෂාව ඉගෙන ගන්න ඕනේ අපි ඊට පස්සේ හදිස්සි හරි එළියට ගියාට පස්සේ අපි මිනිස්සෙකුට ආචාර කරලා කතා කරලා ජොබ් එකක් හොයාගන්න හරි අපි කතා කරන්න ටිකක් ඔව් දැනගන්න භාෂාව බැරි ගොඩක් කට්ටිය දැන් මල්ලි මට හම්බෙලා තියෙනවා අවුරුදු 45 46 ආවිල්ලා තියෙන ඒගොල්ලෝ භාෂාව දන්නේම නැහැ. ඔව් ඉතින් එතකොට ගොඩක් අමාරුයිනේ කොරියාවේ ජීවත් වෙනකොට නේ. අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා දැන් අපේ මේ දැන් ඔය E7 වීසා එකට එනවනේ එතකොට දැන් වුණත් දන්නවා හොඳින්ම මේ කොරියන් කට්ටිය ගොඩක් කැමති අඩු වයස් තියෙන කට්ටිය තමයි ජොබ් එකක් දෙන්න කැමති. හරිද දැන් එතකොට දැන් අපි මම දන්න තරමින් ඉන්නවා අපේ සෙට් එකේ අවුරුදු 40 45 විතර මිනිස්සුත් ඉන්නවා. ඒතකොට අපිට ජොබ් එකක් හොයාගන්න බැරුව මේ මිනිස්සු කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? ඔව් ඒක භාෂාවක් ගැන කතා කරගන්නේ හදිස්සියකට බස් එක නැග්ගන්න පාරක් අහගන්නේ කිසි දෙයක් දන්නේ නැහැ අතනින් එළියට දැම්මට පස්සේ. ඔව් හතරම යාළුවනේ මේ මල්ලි කියන ඉදිරිය ඇත්තටම මේකේ එන ඛේදවාචකයක් මේ E73 ඇවිල්ලා ඒ කියන්නේ මේ බය වෙන්න කියනවා කරන් කියනෝනේ මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය කොරියාවේ අඳුරු පැතිකඩයි කියන්නේ මේ දේවල් කවුරුත් මේ කියනවා අඩුයි මොකද සමහරක් අයගෙන් මම ඇහුවා මේ දේ අපි ඉදිරිපත් කරමු කියලා ගොඩක් අය බයයි කියන්න. ඉතින් මේ මල්ලි ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා මේ තියෙන ගැටලු හරි කියන්න මේ ලෝකෙට ලංකාවට කොරියාවේ ඉන්න මිනිස්සුන්ට මේ ගැන දැනගන්න ඕනේ මේ වෙන දේවල් නේ මල්ලි. ඔව් අනිත් එක මෙහෙමයි දැන් තව දැන් මේ මට ආරංචි මේ ළඟදී මේ කෝට් එකක් ඇවිල්ලා තියෙනවා කියන මාන් 160ක බේසික් එකකට. ඒ මාන් 160ක. ඉතින් මාන් එක ලංකාවේ අපේ මිනිස්සු හිතන දෙයක් තියෙනවා මෙහෙම කොරියාවට යන්නේක විතරයි එතන තමයි ටාගට් එක කියලා. දැන් අද තියෙන වාතාවරණය වල දන්නවනේ කියන්න දෙයක්. ඔව් අනිවාර්යයෙන් කොරියාවේ පිටින් පැනලා හිටියත් පොල් ගුප් වුණා නම් අල්ලන ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ යාළුවනේ දැන් වීසා නැතුව ඉන්න කට්ටිය අල්ලනවා දිගට හරහාට. ඉතින් D10 එකේ ඉන්නකොට මේ ජොබ් එකක් කරනකොට හවුනොත් එහෙම හදිස්සියේ කෙලින්ම දඩ මුදලක් ගෙවන්නත් ඕනේ ඊට පස්සේ එකක් නැහැ බීස් එකක් නැති වෙනවා දෙපාරක් කවුනොත් අනිවාර්යයෙන්මලි ලංකාවට යවනවා. ඔව් ඊට පස්සේ තමන් ණය වෙලා ආපු දේවලුත් අපරාධේ ඊට පස්සේ ලොකු බලාපොරොත්තු ගොඩනගාගෙන එනවා නැව් කර්මාන්ත ශාලාවලට. ඉතින් ඇත්තටම මෙහිම ආවට පස්සේ මෙන්න මේ වගේ දේවලුත් වෙනවා කියන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අනිත් එක මෙහෙම මේ දේවල් කරනකොට අපි වියදම් කරනකොට අපි දැන් දෙයකට අත ගැහුවට පස්සේ අපි ඒ දේ ඉවරනකම් අර කොහොමද ගිල්ලා තියෙන කෙතනින් හරි ඉගෙන හිතන්නේ ඈ ඉවරයක් ගැන දකින්න තමයි අපිත් බලන්න. අපි උනත් එහෙම තමයි. අපි මේකට එනව නැත්තම් මෙහෙම දැනගෙන ඉන්නේ අපි කෙලිම E9 කරලා මෙහෙට එනවා. එතකොට අපි ඇත්තටම සේෆ්ටියක් තියෙනවා. කිසිම සේෆ්ටියක් නැහැ නේ දැන්. හරිද? එතකොට දැන් මං කියන්නේ මාන් 160කට ඔය ආපු ළමයි හිතන මට්ටමයි ඉදිරියට එන්න ඉන්න කට්ටිය ගැනයි මම මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මට වැඩක් නැහැ යාලා එන්න මං කියන්නේ. ඔව් කොරියාවට එන්න එපා කියලා නෙමෙයි කාටවත් අපි කියන්නේ. ඒක දැනගෙන කියන්න දැනගෙන එන්න. දැන් ඔයාලා මං වගේම ලක්ෂ 25 තියෙන අය වෙලානේ අනිවාර්යයෙන්ම මෙහෙට අනිවාර්යෙන් එන ඔක්කොම ඉතින් සල්ලි තියෙන මිනිස්සුන් නෙමෙයි එන්නේ මේකට. එතකොට හිතන්න දැන් උදේ ඉඳන් හවස් වෙනකම් වැඩ කරලා ඔයා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඉතින් හවස් වෙනකොට නැගිට ගන්න පරණ තියෙන මට්ටමට මේ වැඩ. එච්චර වැඩනේ. ඔව් එච්චර වැඩ. හරිද? ඒ වැඩ ටික කරලා ඔක්කොම කරලා අවසානයේ මාසේ පඩි අරගත්තා. ඒතර ඔයගොල්ලෝ මම එකමඩේෂන් කාමර කොහොමද දෙන්නේ? කාමර ඔක්කොම දෙනවා. කම්පැනියෙන් කාමර දෙනවා, කෑම දෙනවා. ඒව දෙනවා. ඒවට කැපිල්ලක් දැන් අලුත් ඉස්සර කැපුවේ නෑ. දැන් කපන කතාවක් තියෙනවා. මල කෙනෙකුව කපනවා කියලා ඒවට. දැන් කපනවලු. හරිද? ඒක කාමරේට 4-5 දෙනා දාලා 4-5 දෙනාගෙන් 6ක් දානවා. 6ක් දානවා. මට කිව්වා කාමරේ 4ක්. ඔව් යාළුවෙක් ඉන්න කාමරයකට 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාටම එකම ගාන කපනවා කියලා. එහෙන් බැලුවොත් ලොකු ගානක් හම්බ කරගන්න ඔය කාමර වලින් මේ මිනිස්සු. කාමර වලින් ගොඩක් ලොකු ගානක් හම්බ කරගන්නවා. ඒකත් ඒ විදිහටම වෙනවා. හරිද?
එතකොට මම අපි ආපු කාලේ POC ලෝන් එකට ගෙවන්න ඕන ලක්ෂ 1.80ක්. 1.80 ඉඳන් තමයි අඩු උනේ. හරිද? එතකොට ඒ ලෝන් එක අවුරුදු අපිට දුන්න අවුරුදු 2ක්. දැන් එන කට්ටියට මට ආරංචි අවුරුද්දක කාලයක් හම්බෙන්න කියලා. එතකොට හිතන්න අවුරුද්දක කාලයක් ලක්ෂ 25ක් යා ලෝන් එක ගත්තාම කොච්චර මුදලක් ගෙවන්න වෙනවද? ඉතින් ලක්ෂ 25ක් අරගෙන අවුරුද්දකට එතකොට මාසයකට අඩුම ගානේ ලක්ෂ 2කට වඩා ගෙවන්න නැත්නම් බැංකු වලින් ලෝන් නිකන් දෙන්නේ නැහැ නේ පොලියක් එක්ක දෙන්නේ. ඊට පස්සේ ඇත්තටම මේක කරපුවාම මාන් 200ක් පඩියක් ගත්තා. ඔව් ඉතින් ඇත්තටම ගෙවල් වල වියදම් වල දාලා බැංකු ලෝනුත් ගෙවලා බලනකොට මේ නිකන් අතින් කාලා අරන් බලන සීන් එකක් වෙන්නේ මේක නේ මල්ලි. ඒකත් එහෙමයි. දැන් අපිට D10 එකක් ගහලා අපි එළියට දැම්මට ඊට පස්සේ ඉන්න කට්ටියට D10 එකකුත් ඉෂු වෙන්නේ නැහැ කම්පැනි. එහෙමද? ඔව්. දැන් ඊළඟට දැන් අනිවාර්යෙන්ම දැන් ඊළඟට එන සෙට් එක අයින් වෙන සෙට් එකට D10 එකක්වත් ඉෂු වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා තෙනින් එක්ක ලංකාවට කැමති වෙන ලංකාවට යන්න ඕන නැත්නම් එයා පොල්ගුප් වෙන්න ඕන. ඔය දෙයින් දෙකක් එකක් ඉතින් ගොඩක් වෙලාවට ලංකාවට යන්නේ නැහැ නේ. ඉතින් වීසා එකක් නැතුව හරි වැඩ කරලා සල්ලි හම්බ කරලා තමන්ගේ ණයතුරුස් ටික බේර ගන්න නේ බලන්නේ. අනිත් එක මෙහෙම දෙයක්ත් තියෙනවා. අපිට කම්පැනියෙන් එළියට යනකොට ජොබ් එකෙන් ඒක සාමාන්‍ය තින්ජලාගේ අතේ තියෙන වැඩක්. ජොබ් එකක් හොයාගන්න අපිට ලියුමක් ලෙටර් එකක් දෙන්න ඕනේ. ඒ කිසිම ලෙටර් එකක් සමහර මිනිස්සුන්ට හම්බෙලා නැහැ. ඒකෝට ඒ වගේ ප්‍රතිකඩයක් ඇතුළත කොහොමද මිනිස්සු ජොබ් එකක් හොයාගන්නේ? හරිද? ඒ දේවල් වලට කිසිම දෙයකට ඒජන්සියක් හවුල් වෙන්නේ නැහැ, හරස් වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඔය ඒගොල්ලන්ගේ එතනින් එව්වට පස්සේ එයාගේ සල්ලි ටික ගත්ත එතනින් ඉවරයි මිනිස්සු. ටික කියන්නේ ඉතින් මම දැනුවත් මම එනකොට එයා පැද්දේ පරණ ජිප් එකක්. අර 31 ස්ත්‍රී ජිප් එකක්. දැන් පදින්නේ ලෑන්ඩ් ක්‍රූසර් එකක්. ඉතින් කොච්චර සල්ලියක් හම්බ කරන්නේ නැද්ද නේ? මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් හම්බ කරන්නේ නැත්තේ. ඉතින් මිනිස්සු සල්ලි හම්බ කළාට අපි ඉරිසියාවක් නැහැ. ඒව නියමිත ආකාරයෙන් හම්බ කළා මේ මිනිස්සු ඔයා පොඩ්ඩක් හිතන්න අපේ කෝට එක සාමාන්‍යයෙන් එතන අපි දැනුවත් අපේ ඩොමියේ 1200ක් ලංකාවේ කොල්ලෝ. ඔය ලංකාවේ කොල්ලෝ ඔක්කොම 1200 120 ගාන කැපෙනවා කියන්නේ කොච්චර මුදලක් යට යනවද කියලා හිතන්න. ඔව් ඒකත් නේ. එතකොට යාර ලෑන්ඩ් ක්‍රූසර් නෙමෙයි මොනවද ගන්න බැරි. හෙලිකොප්ටර් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි යාළුවනේ මේ තත්ත්වය. ඉතින් මේ දේවල් කියන්නේ ඔයගලන්ට E7 බයික් නෙමෙයි. ඔයගොල්ලෝ දැනගෙන ඉන්නේ මේ කොරියාවේ දැන් පොඩ්ඩක් වැඩත් අඩුයි. ඒ කර්මාන්ත ශාලාවලින් එළියට දැම්මට පස්සේ අමාරුයි ජොබ් එකක් හොයාගන්න. වීසා E9 මල්ලිලටත් හොයාගන්න අමාරුයි. ඉතින් E9 කට්ටියට ඕන තරම් නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා තියෙනවා. ඒත් මේ දවස්වල වැඩි නැති හින්දා ඒගොල්ලන්ට ජොබ් නැහැ. ඉතින් මේ නැවුතැනීමේ අංශයට එන ප්‍රොෆෙෂනල් වීසා එක ඒවත් E73 වීසා එකෙන් එන කට්ටියට නැව් ආශ්‍රිත රැකියාව විතරයි හොයාගන්න පුළුවන්. ඉතින් ඒ රැකියත් ගොඩක් අඩුයි. ඉතින් එළියට ගියා කියන්නේ බොහෝ වෙලාවට ගොඩක් කලාතුරකින් තමයි හොඳ ජොබ් එකක් සෙට් වෙන්නේ. ඉතින් මල්ලි ලක් ඉතින් මල්ලි ඒව ජොබ් හොයලා දෙන මිනිස්සුත් දැන් සල්ලි ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා නේද? එහෙම මේකත් කෝටාවක් යනවා. දැන් අපේ ඉන්න පරණ කට්ටිය දැන් කියන්නේ පරණ අවුරුදු 10 15 ඉන්න කට්ටිය ලංකාවේ මිනිස්සු කියන්න ලැජ්ජයි. කෙලින්ම කියනවා ජොබ් එකක් වල දෙන්නම් වීසා එක ගහලා දෙන්නම් මාන 400ක් මාන 350ක් අතර ඉල්ලනවා. එහෙම ඉල්ලනවා. එතකොට බලන්න ඕනේ මොකද්ද මට්ටම මේක කරනවා. ඔව්. ඒ කියන්නේ අසරණ වෙච්ච මිනිස්සෙක්ගෙන් තවත් ගාණක් කඩා ගන්න තමයි බලන්නේ. ඉතින් ඕක ඉතින් කොරියාව විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම සිදුවෙන ඕ වගේ දේවල්. ඉතින් මේච්චරයි ඕගොල්ලන්ගේ සියලු දෙනාගේ මිල්ලා සිටින්නේ. ඉතින් ඕගොල්ලෝ දකුණු කොරියාවට එනවනම් මේක සුන්දර රටක්. ඒ වුණාට මේකේ සමහර තැන් තියෙනවා දැනගෙන ඉන්න. අසුන්දර පැතිත් තියෙනවා. රැකියාවයි දකුණු කොරියාවේ ජීවිතයයි කියන්නේ ගහට පොත්ත වගේ එකට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. රැකියාවක් නැතුව කොරියාවේ ජීවිතයක් නොමැති තරම්. ඉතින් ඒ හින්දා යාළුවනේ ඔයගොල්ලන් ඔක්කොම ඉල්ලා සිටින්නේ මේ මල්ලිට බොහොම ස්තුතිවන්ත වෙනවා මෙහි අඳුරු පැතිකඩ කිව්වට පස්සේ. ඒ වගේම මේ මල්ලිට ඉතාමත් ඉක්මනට රැකියාවක් හොයාගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් හොයනවා ජොබ් එව්වට ඇත්තටම මේ අපිට ජොබ් එකක් හොයාගන්න අවස්ථාවක් නැහැ නේ මම. තාම නැහැ. ඔව් අපි හොයනවා ජොබ් එකක් හොයාගන්න අවස්ථාවක් නැහැ. ඉතින් එන කට්ටියටත් කියන්නේ එනකොට පොඩ්ඩක් භාෂාව පුරුදු වෙලා එන්න. ගොඩාක් ඕගොල්ලන්ට ණය වෙලා ගෙවල් ඉඩම් උගස් තියලා එන්න හදන්න එපා. ඇත්තටම මොකද හදිස්සියේ යන්න වුණොත් හිටියට වඩා අන්ත තත්වයකට පත් වෙන්න සිදු වෙන්නේ. ඉතින් යාළුවනේ මේවා තමයි දකුණු කොරියාවේ තියෙන අඳුරු පැතිකඩවල් මිනිස්සු හිතන්නේ නැති පැතිකඩවල්. දැන් මං ගියාට පස්සේ එක එක කාමරවල D10 ගහපු මල්ලිලා ඔහේ වැටිලා ඉන්නවා ජොබ් එකක් ගන්න නැතුව. සමහරක් අය දවසට රාමියන් පැකට් 2-3 කාලා ජීවත් වෙන්නේ. සමහර කතා කරනවා ළමයා ඉස්කෝලේ යවන්න දෙයක් නැහැ. ගෙදරට සල්ලි ටිකක් දාන්න දෙයක් නැහැ. ඔව් මට කොච්චර කතා කරනවද මල්ලි? ඔව්. ඉතින් එහෙම කතා කරනවා ඇත්තටම යාළුවනේ මේ දුකයි මේ තත්ත්වය ගැන අපේ මිතුරන්ටත් අපි පුළුවන් විදිහට උදව් කරනවා හැකියපමණින්. ඉතින් මේ දේවල් වලට එනවනම් අනිවාර්යයෙන්ම ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉන්න. මෙන්න මේ වගේ තත්ත්වකුත් කොරියාවේ තියෙනවා කියලා E73 වීසා එකෙන් ඇවිල්ලා ඇග්‍රීමන්ට් එක ඉවරනාට පස්සේ D10 එකට බැස්සට පස්සේ. මොකද තව ජොබ් එකක් හොයාගන්නවා කියන එක ලේසි නෑ. නැව් නිෂ්පාදනය කිරීමේ අංශයෙන් විතරක් ඉඳලා. ඕකේ තව දෙයක් තියෙනවා සමන්නයි මට කියන්න. මොකුත් නෙමෙයි දැන් අපේ එන කට්ටියට කවුරු කියන ඒජන්සි වලින් ජොබ් භාෂාව ඕනේ නෑ කියලා. ඒ වුණාට මෙහෙමයි E73 ඇවිල්ලා අපිට මෙහි එක්සෑම් කරලා A74 එකට මාරු වෙන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඒකට මම කියන්නේ එන කට්ටියට භාෂාව ඉගෙනගෙන එන්න. ඒක තමයි හොඳම දේ.
එයාලා අපිට මේ ජොබ් එක කරන ගමන් අපිට එක්සෑම් කරලා අපිට වීසා එක මාරු කරගන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා මෙතන. හරිද? එහෙම දේකුත් තියෙනවා. එහෙම දෙයක් තිබ්බට දැන් ඇවිල්ලා ඉන්න කට්ටියට වෙලා තියෙන භාෂාව මොකුත් බෑ. එකපාර කොහොමද අපි සාය තුන් අප් එක කරන්නේ? ඔව් ඒක ඔය ප්‍රශ්නේ උතර තියෙනවා. ඒ වගේ ගැටලුත් තියෙනවා ඒ නේ. ගැටලු තියෙනවා. ගොඩක් ගැටලු තියෙනවා ඉතින්. ඉතින් ඒ සියලුම දේවල් වලට ඉතාමත් ඉක්මනින් ඉන්න කට්ටියට විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එකත් එක අවසාන වෙනකන් රැඳී හිටියා නම් ගොඩක් ස්තුතියි. මේකෙන් මේ අද පොඩ්ඩක් රැ වෙලා ගත්තේ වීඩියෝ එක පොඩි වැඩ වගේක් තිබ්බ හින්දා. ඉතින් මේක ඉතාමත් මේ දේවල් ඔයගොල්ලෝ දැනගෙන එන්න එනවනම් කොරියාවට අපි එන්නේ ඔක්කොම අපේ ලාංකික සහෘදයෝ. මොකද එන්නේ සල්ලි තියෙන හින්දාවක් රට බලන්නවක්වත් නෙමෙයි, දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ පවුල ගොඩනගා ගන්න තමයි එන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ අයිමත් කියන්නේ මේ එන දකුණු කොරියාවට එන කට්ටිය අධෛර්යමත් පත්තර නෙමෙයි. මේ දකුණු කොරියාවේ තියෙන ඇත්ත తත්වය මොකද්ද කියලා මේ E73 එකෙන් ඇවිල්ලා වීසා එක නැති වුණාට වීසා එක ජොබ් එක ඉවර නැති වුණාට පස්සේ D10 එක ගැහුවට පස්සේ වෙන සංසිද්ධිය පිළිබඳව තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේ මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මොකක් හරි දෙයක් තියෙනවා නම් මගේ යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන් දැනගන්න දෙයක් තියෙනවා නම් දන්න විදිහට සහ මම දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා හරි ඒ දේවල් මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. නැවත මේ වගේ වැදගත් වගේම වටිනා වීඩියෝ එකකින් ඉදිරියටත් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. එහෙනම් ගිහිල්ලා එන්නම්.